ශපත් චලෝම් මෙවර තෝරා පරෂා බෝ යනුවෙන් හඳුන්වන්නේ එන්න එහෙමත් නැතිනම් පැමිණෙනවා. මේකට ඉංග්‍රීසියෙන් අපි කියනවා නම් come කියන තේරුම. දිව්‍යන් වහන්සේ කියනවා sanctify to me every first born කියලා. එහෙම නැත්නම් ඒ තේරුම නම් සෑම කුළුඳුලාවම මට විසුද්ධ කරන්න කියන එක. තෝරා පරෂායකේ මෙවර අපි කියවනවා නික්ම යාම 10:1 සිට 13 සහ 16 දක්වා. ඒ වගේම හෆ්තරා ජෙරමායා 46:13 සිට 28 දක්වා. බ්‍රිත කතෂා නවගිවිසුම ලූක් 2:22 සිට 24 දක්වා. යොහාන් 9:31 සිට 37 දක්වා. ක්‍රියාපොතේ 13:16 සිට 17 දක්වා. එලිදරව් 8:6 සිට 9 දක්වා සහ 16:1 සිට 21 දක්වා මෙම පරිච්ඡේදයන්. මෙම තෝරා පරෂායක පටන් ගන්නේ නික්මයාම 10 සිටයි. අපි නික්මයාම පොතේ මෙම වසංගත දිහා බලනකොට මෙම විනාශකාරී පළඟැටි වසංගත හා ඝන අන්ධකාරයන් වසංගත තුලින් නිෂ්පල සහ බියජනක අන්ධකාරය ඒ තුලින් මෙම ඊශ්‍රායල් ජනතාවට කෙමෙන් මාර්ගය සලස්වනවා ඊජිප්තුවෙන් යෑමට. මේ සියලු දේම අපගේ විශ්ව මැවුම්කරුවන්ගේ සැලැස්ම අනුවයි. මෙතෙක්කා වසංගතයන්ගෙන් භයානකම වසංගතය වූයේ කුළුඳුලන් මිය යාම එහෙම නැත්නම් ෆස්ට් බෝර්න් ප්ලේග් එක එහෙම නැත්නම් වසංගතය කියලා අපිට බලන්නට පුළුවන් බයිබලෙන්. ඒ සෑම කෙනෙකුටම ස්වර්ගෙන් ආ විනිශ්චයක් බවට පත් වුණා. තමන් දිව්‍යකයේ සිතාගත්තා වූ පාරාවෝගේ ඊජිප්තු ගෘහය පවා සම්පූර්ණයෙන්ම ඊශ්‍රායල් දිව්‍යන් වහන්සේගේ පාලනයට යටත් වුණා. මේ ඇත්තටම දිව්‍යන් වහන්සේ මැවුම් ඇවිල්ලයි. එතුමන්ට ඕනම දෙයක් කළ හැකියි. ඉතින් අවසානයේදී ඊශ්‍රායල් වරුන්ට නික්ම යාමට හේතුව මෙම කුළුඳුලන්ගේ මිය යාම සහ මේ වසංගතයයි. ඉතින් ඒ පිළිබඳව අපිට දකින්නට පුළුවන් බලන්නට පුළුවන් වසර ගණනාවක් වහල්භාවයේ සිටි ඊශ්‍රායල් වරු ඊජිප්තුවෙන් පිටවීමේ ශ්‍රේෂ්ඨ මොහොත නික්ම යාම 12 පරිච්ඡේදයේ අපට දැකිය හැකියි. එම මධ්‍යම රාත්‍රියේ සියලු කුළුඳුලන්ට පහර දුන්නා. පාරාවෝගේ කුළුඳුලත් සිරගේ සිටි වහලුන්ගේ කුළුඳුලනුත්. පාරාවොත් ඔහුගේ මුළු සේවකයනුත් මුළු ඊජිප්තුවමත් එම මධ්‍යම රාත්‍රියේ නැගිට මහත් කෑගැසීමක් ඇති වී තිබුණේ. මොකද මල සිරුරු නැති ගෙයක් නැති තරමටම සෑම ඊජිප්තු නිවසකම මහත් හැඬීමක් විය. ඉතින් අපි හොඳාකාරව හිතුවොත් ඇත්තටම මෙම් කුළුඳුලාට සිදු වූයේ කුමක්ද? ඇත්තට මේ සියල්ල ඒ තරමටම විශේෂ වන්නේ ඇයි? අපි ඒ පිළිබඳව අද හොයමු. අද අපට කුළුඳුල් පුත්‍රයා පිළිබඳව මෙම සංකල්පය ගවේෂණය කිරීමට අවශ්‍ය වන්නේ මෙම පෙර වසංගත 9 තුලදී ඊජිප්තුවේ සිදුවුනේ ආර්ථික සහ මානසික දුර්වලතාවයන්. ඒ කියන්නේ එම වසංගත වලින් සතුන් මැරෙනවා, එහෙම නැත්නම් තමන්ගේ භෝග වගාවන් විනාශ වෙනවා, ඒ වගේම ජලය අපිරිසිදු වෙනවා. මේ තුලින් සිදුවුනේ ඊජිප්තුවේ තිබුණා වූ ආර්ථික මට්ටම ඉතාමත් පහත මට්ටමකට වැටෙන එක. හැබැයි දෙවියන් වහන්සේ මේ සියලු දේකම ප්ලෑන් එකක් සකසලා තිබුණේ. හැබැයි මේ සියල්ල සිදුනත් ඊජිප්තුවේ නමුත් පාරාවෝගේ තුලට කිසි බලපෑමක් සිදුවුනේ නැහැ. නමුත් මෙම රාත්‍රියේදී කුළුඳුලා මිය යාමෙන් මේ ඔහුට පෞද්ගලික පරීක්ෂණයක් වුණා. ඒ ඔහුගේ පවුලටත් බලපෑවා. ඉතින් ඒ වගේම පාරාව රතු මුහුදේ ගිල්වා නොමැරෙන්නට දෙවියන් වහන්සේ ඔහුට ඉඩ දුන්නේ යම් හේතුවක් නිසායි. එය නම් නික්ම යාම 9:16 කියනවා. නුඹව ආරක්ෂා කළේ නුඹට මගේ බලය පෙන්වන පිණිසත් මාගේ නාමය මුළු පොළොවේ ප්‍රකාශ වන පිණිසත් කියලා. ඒ කියන්නේ දවසක පාරාවෝගේ මේ උඩඟුකම පහත් වෙලා ඔහු මේ සියලු දේ ගැනම සාක්ෂියක් දීමටත් ලෝකේ පුරාම මෙම අවසාන අති මහත් වසංගතයේ කටුක යථාර්ථයක් බවට පත් වුණා. මොකද අපි දකිනවා පාරාවෝ මෝෂයට සමච්චලයට මෙන් කියනවා මම ස්වාමින් වහන්සේව දන්නේ නැහැ කියලා. නික්ම යාම 5:2 අපිට බලන්නට පුළුවන්. මෙතෙන් පටන් දෙවියන් වහන්සේ පේරෝට දෙවියන් වහන්සේගේ තරම පෙන්වනවා. දවසින් දවස ඒකයි දෙවියන් වහන්සේ අවසානයේදී නික්ම යාම 9:16 කියන්නේ ඒ විතරක් නොවේ. ඔහුව බේරගන්න කවුරුත් හිටියේ නැහැ. අවසානයේ තමාගේ එකම කුළුඳුල් දරුවාත් මිය ගියා. පාරාව දැනගත්තා විතක මොන දේ වුණත් තම පවුලට කිසිවක් නොවේ කියා. නමුත් ඔහුගේ එකම දරුවා මිය යාමේදී ඔහුගේ පවුලටවත් ආරක්ෂාව දිය නොහැකි බව ඔහුට වැටහි ගියා. මිඩ්‍රාෂ් හගදෝල් කියා මෙම පොතේ පාරාවෝගේ තම පුත්‍රයා මිය
ගිය සිරුර තබාගෙන ඔහු කිසිවක් කරගත නොහැකිව ඉන්න ආකාරයේ පින්තූරයක් තියෙනවා. ඇත්තරම ඔහුට මේ අවස්ථාව ආකල කොතරම් වේදනාවක් දැනුණා නම් දහස් ගණන් හීබ්‍රු දරුවන් පණ පිටින් මරනකොට ඒ දෙමව්පියන්ට මොනතරම් වේදනාවක් දැනෙන්නට ඇතිද? දිව්‍යන් වහන්සේ ඔහුට මේනොත් පෙන්වනවා පාරාවට ඔහුගේ වරද පිළිබඳවත්. අපි නික්මයාම 12:31-36 දක්වා බලනකොට ඒ විතරක් නොවේ කිසිම හවුහරණක් නැතිව කර කියා ගන්නට නැතිව පොළොව තුල තමාම දෙවියෙක් විය සිතාගත්තා වූ පාරාවට අවසානයේදී ඔහු දෙවියන් වහන්සේගේ තරම දකිනවා. පමණක් නොවේ දෙවියන් වහන්සේගෙන්ම ආශිර්වාදයක් ඉල්ලනවා. මෙම 12 වන පරිච්ඡේදයේ පාරාවගේ උඩඟුකම ඔහුගේ කැමැත්ත බලය ප්‍රතිරෝධය සම්පූර්ණව බිඳී ගොස් ඇති බව පේනවා. පාරාවට දෙවියන් වහන්සේගේ කැමැත්තට යටත් වී හැර වෙන කිසිම දෙයක් තිබුණේ නැහැ මේ මොහොත වෙනකොට. ස්වභාව ධර්මය හෝ දීපල පමණක් ඉලක්ක කරගත් පෙර වසංගත මෙන් නොව ස්වෛරීභාවය හෝ තමන් පමණක් ඉලක්ක කරගත් කුළුඳුලාගේ මරණය තුලින් සිදු වූයේ ඊජිප්තු පවුල්වල හදවතට පහර දීමයි. කුළුඳුලාගේ මරණය තුලින් ඊජිප්තුව නැවත හැරවීමට නොහැකි ස්ථානයකට දෙවියන් වහන්සේ ගෙන ආවා. මොකද කුළුඳුලා කියන්නේ ඊජිප්තුවේ පවුල්වල ශක්තිය සහ ආඩම්බරය. බියකරු විනිශ්චය රාත්‍රියේ අවදි වනවත් සමග මධ්‍යම රාත්‍රියේ ഘോഷාකාරී කෑගැසීම් සහ විලාප හඬින් ඊජිප්තු වැසියන් මොර දෙනකොට ඒ අතරින් මරණයේ දූතයා ගමන් කරනවා. ගෙයින් ගෙට වේගයෙන් ගොස් කුළුඳුලන්ට ඔවුන්ගේ වයස නොසලකා පහර දෙන්නට ගත්තා. මිද්‍රාෂ් තන්හුමා 12 වන පරිච්ඡේදයේ 31 වන පදයේ මෙසේ කියනවා. පාරාව රාත්‍රියේ තම මාලිගාවෙන් පිටව ගොස් වීදි හරහා දිව යමින් මෝෂේ සහ ආරෝන් කොහෙද කියා කෑගසමින් දෙවියන් වහන්සේගේ ක්‍රියාවලට අතිශය බීතියට පත් වූ අතර එහිදී පෙන්වනවා ඔහු ඊශ්‍රායල් වරු රැගෙන යන බව ඉල්ලා කෑගසමින් මංමුලා සහගතව තත්වයක් තුල ඔහු මාලිගාවේ සිටිනවට වඩා වීදිවල දුවමින් මෝෂේ සහ ආරෝන්ව සොයමින් සිටි බව මෙහිදී සඳහන් වෙනවා. මෙහිදී අපේ සේජස්ලා එහෙමත් නැතිනම් පුරාණ සාක්ෂිවරුන් කියන ආකාරයට කුළුතුල් පිරිමි දරුවා නැතිනම් එම පවුලේ එම ගෘහ ප්‍රධානියා තමා ඊටමත් කැපී පෙනෙන පුද්ගලයා බවට පත්වන්නේ. ඔහුද මෙම විනිශ්චයට අත් වුණා. බොහෝ විට මෙම පරිච්ඡේදයන් කියවන විට බොහෝ අය සිතන්නේ මෙම කුළුඳුලා කියන්නේ ඊටමත් ලාබාල දරුවෙක් කියා. එසේ නොවේ. පවුලේ කුළුඳුලා අවුරුදු 80ක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් 60ක් වෙන්න පුළුවන්, 30ක් වෙන්න පුළුවන්, අවුරුදු 15ක් වෙන්න පුළුවන්, 5ක් වෙන්න පුළුවන්, අවුරුද්දක් එහෙම නැත්නම් මාසයක් වෙන්න පුළුවන්. ඒ පවුල තුල ඉපදෙන පළමු පිරිමි දරුවා තමයි කුළුඳුලා කියන්නේ. ඉතින් එයාට වයස කීයද කියන එක ඒක අදාළ වෙන්නේ නැහැ. වැඩිමහල්ලාගේ ඉඳන් පුංචි බාල ලදරුවා දක්වා එම කුළුඳුල් දරුවෙක් හිටියානම් ඒ සියලු දෙනාම ඒ දවසේදී මිය ගියා. ඊජිප්තු සිරකරුවන්ගේ ගෙවල් වල සතුන්ගේ කුළුඳුල් සතා වගේම පහු විවාහ කරගෙන හිටි කුළුඳුල් පිරිමියා, ඒ කියන්නේ ඔහු විවාහ වී සිටිනවා කාන්තාවන් 4 දෙනෙක් සමග. එහෙම නැත්නම් 7 දෙනෙක් සමග වෙන්නත් පුළුවන්. එහිදී ඔහුගේ ඒ කුළුඳුල් දරුවෝ 7 දෙනෙක් ඉන්නත් පුළුවන්. ඒ 7 දෙනාද මරණයටපත් වුණා. ඒ වගේම ඊජිප්තුවේ දුරාචාරය යන අර්ථය ඇති පවුල්වල බොහෝ දරුවන් රහසිගතව සිටීමට හේතු වුණා. එවිට පිරිමින් රහසිගත පියවරුන් වූ විට මෙම වසංගතයේදී මරණ තවත් ඉතා විශාල වුණා. ඒ නිසා තමා මුළු ඊජිප්තුවම මල මිනි වලින් පිරුණු දේශයක් බවට එදා රාත්‍රියේපත් උනේ. ඔබ දන්නවා අපේ දෙවියන් වහන්සේ මිනිසුන් මරණ කෙනෙක් නෑ. අපේ දෙවියන් වහන්සේ තුල තිබෙන්නේ ජීවනය. එහෙනම් කවුද මේ විනාශකයා කියන්නේ? ඔබේ හදවත විවෘත කරගන්න. ඔබේ ආත්මයන් මේ මොහොත වෙනකොට තවත් මේ ගැන හිතන්නට අපි අවධානය යොමු කරමු. නික්මයාම 12:12 සහ නික්මයාම 12:23 මෙහිදී කියනවා දෙවියන් වහන්සේ මිස්රයේ මැදින් යනවා කියලා. ඒ විට විනාශකයා පැමිණ එම ලේ නොගාපු ගෙවල් වලට පහර දෙනවා කියලා. මොකක්ද මේ අදහස් කරන්නේ? එනම් දෙවියන් වහන්සේ මෙතෙක්කල් අඩුම තරමේ මිස්රයේ හිටපු නිසා එහි කරුණාව පාරාවට ලැබුණා. ඒ නිසායි ඔහුත් ඔහුගේ පවුලේ සියලු දෙනාම ගැලවුණේ. නමුත් දෙවියන් වහන්සේ කියනවා මිස්ර දේශෙන් අහක් වී උන්වහන්සේ යනවා කියලා. පසුව මෙය මරණයේ දූතයාට මිස්රයේ බාර දෙනවා. ඒට කලින් සෑම ඊශ්‍රායල් නිවසක් සීල් එහෙම නැත්නම් මුද්‍රා තබනවා බැටළුවාගේ රුධිරෙන්. විනාශකයාට අත නොතබන්නට. කවුද මේ විනාශකයා? එනම් බොහෝ අය කියන්නේ
මෙම මරණයේ දූතයා නම් සාතන් කියා. එයට අපට මෙම පදයෙන් පෙන්වනවා. ශුද්ධ යොහාන් 8:44 කියනවා ඔහු මිනිමරුවෙක් කියලා. ඉතින් මෙම කිසිම මරණයකට දෙවියන් වහන්සේ අත තබන්නේ නැහැ. නමුත් මුළු මිසර දේශයෙන් දෙවියන් වහන්සේගේ ප්‍රශංසක අහක්ව යනවා. අද අපි බොහෝ වෙලාවට බලනකොට දෙවියන් වහන්සේ තුලින් අපි අයින් වෙනකොට බොහෝ වෙලාවට අපිට කරදර බාධක වලට මුහුණ දෙන්නට පුළුවන්. නමුත් දෙවියන් වහන්සේත් සමග අපි යනවා නම් සදාකාලිකව උන්වහන්සේගේ හඬට කීකරු වෙනවා නම් අපිට උන්වහන්සේගේ ආශිර්වාදයත් උන්වහන්සේගේ කරුණාවත් අපිට ලැබෙනවා. මේ අතර ඊශ්‍රායල් දරුවන්ගේ ඉජිප්තු අසල්වැසියන්ට බලපෑ කුණාටු මැද්දේ සංසුන්ව සිටියා. අසල්වැසියන්ගේ අවුල් සහගත පාලන මැද්දේ ඊශ්‍රායල්වරු සාමය අත්විඳිනු ලැබුවා. නික්මයාම 11:7 කියනවා ඊශ්‍රායල්වරුන්ට විරුද්ධව අඩුම තරමේ බල්ලෙක්වත් බිරුවේ නැහැ කියලා. ඒ තරමට ඉජිප්තු වැසියන් ඊශ්‍රායල්වරුන්ට මහත් බයක් සහ පුදුමයක්ව වී සිටියේ. මොකද සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඔවුන් සමග සිටි නිසා. අදත් අපිට දකින්න පුළුවන් දෙවියන් වහන්සේ ඉදිරියේ අපි හරියාකාරව සිටිනවා නම් අපේ දෙවියන් වහන්සේ අපට විරුද්ධව කිසිම අයෙකුට අඩුම තරමේ කතා කරන්නවත් තියන්නේ නැහැ. එතුමන් ඒ තරමට අපව ආරක්ෂා කරනවා. මෙම කුළුඳුලාගේ විනාශය සිදුවන විට ඊශ්‍රායල්වරු පාස්කුව අනුභව කරමින් ඔවුන්ගේ නිවෙස්වල සංසුන්ව සිටියා. ඒ වගේම ඔවුන් ඇඳ පැළඳගෙන ඉජිප්තුන් පිටත් වීමට සූදානම්ව තමා හිටියේ. එළියේ පීඩාව ඇහුණාම ඔවුන් ආරක්ෂිතව සිටියා. අදත් අපිට ලෝකයේ දිහා බලන්නේ නැතිව දෙවියන් වහන්සේ කිව් දෙයට අවනත වෙනවා නම් අවධානය යොමු කරනවා නම් අපිට ආරක්ෂාව ලැබෙනවා. මේ දුරු ඉජිප්තුවරු මහත් ව්‍යාකූල තත්වයකට පත් වුණා. මොකද පුංචි දෙයට දෙවිවරු ඉන්න රටේ සත්තු, ඉරහඳ, තාරකා මේ සෑම දෙයකටම ඔවුන්ට වෙන් වූ වෙනම දෙවිවරු හිටියා. ඒ විතරක් නොවේ කිඹුලා කියන්නේ එක්තරා දෙවියෙක්. ඔවුන් සිතන්න ඇති අඩුම තරමේ නයිල් ගඟෙන් මේ කිඹුලෙක් හරි එළියට ඇවිල්ලා මෙම ව්‍යවසනය නවත්තයි කියලා. නමුත් එසේ නොවුණා. ඔවුන්ට කිසි දෙවියෙක් උදව්වට ආවේ නැහැ. එයින් පේනවා ඔවුන්ගේ දෙවිවරු බොරුයයි කියලා. අපිට මිඩ්‍රාෂ් රබායකේ කමෙන්ටරි වල කියනවා ඉජිප්තුවේ මෙම ව්‍යාකූල තත්වයේ තුල සහ එම කලබලකාරී අවස්ථාවේදී ඔවුන් පවා ආරොන් සහ මෝෂේ සොයමින් වියරුවෙන් ගොස් ඔවුන්ට උදව් නොකළ එම ඉජිප්තු දෙවිවරුන්ගේ රූප පිළිම සුණු විසුණු කළා කියලා. ඒ විතරක් නොවේ මෙම වසංගත හමුවේ දෙවියන් වහන්සේ ඉජිප්තුවන්ට පණිවිඩයක් ලබා දුන්නා. ඒ තමා එනම් මෙම පිළිම වන්දනාව නිෂ්ඵල බව කියලා. ඉන් පසුව කියනවා මෙම පිළිම පාළුවට ගියා කියලා. ඉතින් ඒක ඉජිප්තුවරුන්ටත් විතරක් නෙමෙයි අපිට තියෙනවා එක්තරා පණිවිඩයක්. ඒ තමා අද රූප වන්දනාවේ යෙදුණු කිතුණුවෝ බොහෝමයක් තවමත් ඉන්නවා. හැබැයි ඔවුන් දන්නේ නැහැ ඔවුන් කරන්නේ දෙවියන් වහන්සේට කොපමණ විරුද්ධ දෙයක්ද කියලා. මෙම රාත්‍රියේ ඉජිප්තුවරුන්ට හැඬුමෙන් හා දත්මිටි කෑමෙන් පසුවුණු රාත්‍රියක් වුණත් දෙවියන් වහන්සේ ඊශ්‍රායල් දරුවන්ට මෙම පාස්කුව සමරන්න කියා එය ශුද්ධ රාත්‍රියක් බවට පත් කළා. එහිදී ඊශ්‍රායල් දරුවන් ප්‍රීතියෙන් මෙම රාත්‍රිය ගත කළා. අද ලෝකයේ එදා සිදු වූ දේම පවතිනවා. එනම් යුදෙව්වන් අද පාස්කුව සමරනවා ප්‍රීතියෙන්. ඒ වගේම අද කිතුණුවන් එක්තරා කිතුණු සභාවකින් පටන් ගත්තා වූ මේ දවස ගුඩ් ෆ්‍රයිඩේ එහෙම නැත්නම් ඊස්ටර් කියා වැළපෙනවා. ජීසස් මැරුණා කියා. ඔව් අපි අපේ මසායා මැරුණ එක අපි සමරන්නට ඕනේ. නමුත් අද අපි පැහැදිලිව හිතන්නට ඕනේ අද අපිට ඉන්නේ මැරුණු මසායා කෙනෙක් නෙමේ. අද අපිට ඉන්නේ ජීවමාන මසායා බව. ඒ විතරක් නොවේ මසායා අද ස්වර්ගයේ සිට රජකම් කරනවා කියලාත් අමතක කරන්නට හොඳ නැහැ. ඉතින් එදයි මෙදයි අතර වෙනසක් නැහැ. එදා ඉජිප්තුවරු ඇඬුවා වගේ අද අපි කිතුණුවොත් අඬ ඉන්නවා. නමුත් මේ පාස්කුව කියන්නේ ප්‍රීතිමත් වෙන සහ ප්‍රීතියෙන් අපි ගත කරන දවසක්. මොකද ඒකට හේතුව එදා ඒ බැටළු පැටවාගේ රුධිරය හරහා ඔවුන් ගැලවිලා ඔවුන් මිස්ර දේශයෙන් එළියට ආවා වගේ පාපේ නැමැති මේ වහල් කමින් අද අපේ මසායා යේෂුවා අපිව ගලවලා අපිව නිදහස් කරපු එකට අපි මේ මොහොතේදී ප්‍රීති වෙන්නට ඕනේ. ඉතින් එදා ඉඳන් අද දක්වා මෙම පාස්කුව පරම්පරා ගණනක් අනුස්මරණය කරනවා. අපගේ දෙවියන් වහන්සේ ආශ්චර්යයන් ඒ වගේම අපගේ මසායා යේෂුව අපට දුන් නව ජීවනය පිළිබඳවයි. මෙම මිසරෙන් පිටත් වූ විගසම දෙවියන් වහන්සේ එක දෙයක් කියනවා ඊශ්‍රායල් ජනතාවට. ඒ තමා සෑම කුළුඳුලෙක්ම මට කැප කරන්න කියලා. ඒ විතරක් නෙමෙයි මෙහිදී කියනවා බෙකෝර් කියන්නේ කුළුඳුරා කියන එක. ඒ විතරක් නොවේ ඊශ්‍රායල් පුත්‍රයන් අතරේ
මුර්ගයන්ද සෑම ගර්භාෂයක්ම දෙවියන් වහන්සේට කැප කරන්නට කියලා කියනවා. ඒට හේතුව නම් අපි එදා බලන්න පුළුවන් මිසරෙන් එළියට ආපු ඒ ඊශ්‍රායල් ජනතාව සමග ඊජිප්තු වරුත් මෙම ඊශ්‍රායල් ජනතාවත් සමග සිටියා. නික්මයාම 12:38 මෙහි කියනවා මිශ්‍ර සමූහයක් කියා. මොකද බොහෝ අය කියනවා මේක වසංගතයක් කියලා. මේක වසංගතයක්ම නොවේ. මේවා ශාපයනුත් වෙනවා. ද්විතීය කතාව 28:15-16 කියනවා මෙම ටෝරායක පවත්වන්න කියලා. ඒ වගේම මෙම ටෝරායක පවත්වන්නේ නැත්නම් දෙවියන් වහන්සේගේ හඬට කන් නොදුන්නොත් එය ශාපයක් වන්නට පුළුවන් කියලා. ඒ වගේම ද්විතීය කතාව 28 පළවෙනි පදයේත් කියනවා පළමුව මෙම ආඥාව කියලා. දෙවනුව ඒවාට දෙවියන් වහන්සේගේ හඬ කියා කියනවා. බලන්න මේ ටෝරා එක කියන්නේ දෙවියන් වහන්සේගේ වොයිස් එක. එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ හඬයි. අද ඔබ දෙවියන් වහන්සේගේ හඬ අසන්න කියා ලොව හැමතැනම දුවනවා. නමුත් ඔබ මෙහි ආඥාවන් පවත්වනවා නම් ටෝරා එක අනුව ජීවත් වෙනවා නම් ඔබ දෙවියන් වහන්සේගේ හඬ ඔබට පැහැදිලිව ඇහෙන්නට පුළුවන්. ඒ වගේම මම ඔබට කිව්වනේ මේවා වසංගත පමණක් නෙමෙයි මේවා ශාපයන් බවටත් පත් වෙනවා කියන එක. ඉතින් අර ද්විතීය කතාව 28 කිව්ව පරිදි ඒක 28-27 වෙනි පදේ කියනවා මෙන්න මේ ශාපයන් අතරේ මෙන්න මේ ශාපයක් තියෙනවා කියලා. ඒ තමයි දිව්‍යන් වහන්සේ කියනවා සුවේ විය නොහැකි ලෙස සමිඳානන් වහන්සේ ඔබට මිසරයේ වූ gadu රෝගද පිළිකාද වන කුෂ්ඨ සහ හොරිද වැළඳෙන්නට සලසනසේක. ඒ කියන්නේ මිසරයේ තිබුණු දේ ඒක එන්නට පුළුවන් ඒ පරම්පරාවලින් පවා. ඉතින් මෙහි පැමිණි මිසරවරුන් පමණක් නොවේ ඔවුන්ගේ සතා සිව්පාවා පවා මෙම ශාපේ රැගෙන යන්නට පුළුවන්. මොකද දෙවියන් වහන්සේ කියනවා නික්මයාම 34:7 මෙහි දඬුවම් 4 වෙනි පරම්පරාව දක්වා යා හැකි බව. ඒ වගේම මිසරයාටත් ඒ වගේම ඊශ්‍රායල් ජාතිකයාටත් දෙදෙනාටම තියෙන එකම ව්‍යවස්ථාවක් එකම දඬුවමක් සහ එකම දෙයක් කියන එක දෙවියන් වහන්සේ අපිට පෙන්වලා දෙනවා නික්මයාම 12:48 සහ 49 වෙනි පදවල. දෙවියන් වහන්සේ මෙම ඊශ්‍රායල් කුළුඳුලා ඉතිරි කිරීම හුදෙක් ගැලවීමේ ක්‍රියාවක්. මුල් කාලයේ සිටම සෑම පවුලකම කුළුඳුල් පුත්‍රයා කියන්නේ ඊශ්‍රායල් පැත්තෙන් බැලුවොත් දිව්‍යම ලෙස නම් කර තිබුණා. අද අපට බලන්නට පුළුවන්. යේෂුවා කියන්නේ අපගේ ස්වර්ගීය පියාණන්ගේ එකම කුළුඳුල් පුත්‍රයා. එකල සෑම පවුලකම කුළුඳුලා එනම් මණ්ඩ දිව්‍යන් වහන්සේගේ මණ්ඩපයේ සේවය කිරීම, පූජාවන් කිරීම, දේව මාලිකාවේ පූජකත්වයේ දැරීම යන පූජනීය භූමිකාව සඳහා නම් කර තිබුණා. කෙසේ නමුත් රන්වස්සාගේ සිදුවීමෙන් පසුව මෙම භූමිකාව ගෝත්‍රයකට පමණක් මාරු කරනවා. එනම් මෙම රන්වස්සාගේ සිදුවීමට සහභාගී නො වූ එකම එක ගෝත්‍රයක් සිටින්නේ ඔවුන් නම් මෙම ලෙවිවරුන් පමණයි. නික්මයාම 32:26 සිට 28 දක්වා සහ ගණන් කතාව 3:11 සිට 12 දක්වා මෙහි සියලු පූජනීය දේට අතගසන්නට ලෙවිවරුන්ට පැවරුවා. ඒ වගේම අපට පෙන්වනවා යේෂුවා අපගේ එකම උත්තම පූජකයයි. මනුෂ්‍යත් පියාණන් වහන්සේත් අතර මැදිහත් වූ ශුද්ධ වූ දේ කළ අපේ එකම උත්තම පූජකයයි. හේබ්‍රෙව් 4:14 අපිට දකින්නට පුළුවන්. නමුත් ලෙවිවරුන්ගෙන් පසුව සෑම ඊශ්‍රායල් කුළුඳුලෙක්ම දෙවියන් වහන්සේට ඒ වගේම කැපවිය යුතුයි. අපිට බලන්නට පුළුවන් යේෂුවාව කැප කරනවා දේවමාලිගාවේ මෙම කුළුඳුල් දරුවා හැටියට. ලූක් 2:22 සිට 24 දක්වා. ඒ වගේම යේෂුවා මෙම ටෝරා එකේ මෙම ව්‍යවස්ථාවේ කමාන්ඩ්මන්ට් එක මෙම ආඥාව පිරවනු ලැබුවා. සහ ගණන් කතාව 18:15 සහ 16 වෙනි පදය. මේ අති සුවිශේෂී උත්සවයක්. මෙහිදී තම පියා තම පළමු කුළුඳුල් දරුවා මුදා ගන්නවා. එනම් පිරිමි දරුවෙකු පළමුවෙන්ම එම ගර්භාෂය පිරිමි දරුවෙකුට විවෘත වුණොත් එම උත්සවය තම කුළුඳුලාගේ ශුද්ධකම හඳුනා ගැනීමයි පෙන්වන්නේ. පියා විසින් කොහෙන් කෙනෙකුට ෂෙකල් 5ක් දී ඔහුව මුදා ගන්නවා. කුළුඳුලාගේ උපතින් පසුව 31 වන දිනේදී ආශිර්වාදය කියනු ලබනවා. ඒ වගේම ආශිර්වාදය කරනු ලබනවා. මොකද මේ ෂෙකල් 5 කියන්නේ? මෙහිදී කියනවා මේ ෂෙකල් 5ට පිද්‍යෝන් හබෙන් කියලා. ඒ වගේම මෙම පහේ එහෙම නැත්නම් මේ හේ කියන ලෙටර් එක හේ කියන අකුර හීබ්‍රු වල ඒට ගමට්‍රියා එකතු වෙනවා. එහෙම නැත්නම් මේ අංක එකතු වෙනවා මේ හීබ්‍රු වලට 5 වෙනි අංකය විදිහට. ඒතර ආබ්‍රහම්ගේ නමටත් බැලුවොත් එහෙම අකුරු 5ක් තමයි එකතු වෙලා තියෙන්නේ. බොහෝ අය කියනවා මෙම කුළුඳුලාව මුදවා ගැනීම පිළිබඳව
අපිව ගෙනියනවා කියලා ආබ්‍රහම්ගේ ඒ කවනන්ට් එකට. මොකද ආබ්‍රහම්ගේ කුළුඳුල් පුත්‍රයා වූ ඊසාක පූජා කිරීමට මරන්නට යන මොහොතේදී ඔහුව බේර ගන්නවා. ඔහුව මුදව ගන්නවා. ඉතින් ඒ වගේ තමා දෙවියන් වහන්සේ ඊශ්‍රායල් දරුවන්වත් මේ මොහොතේදී මුදව ගන්නවා. ඉතින් ඒක නිසා බලන්න එතනදී ඒ සම්බන්ධකම සහ ආබ්‍රහම් සහ ඊසාක්ගේ ඒ සම්බන්ධකම සහ ඊශ්‍රායල් තිබුණා වූ ඒ දරුවන්ව සම්බන්ධකම මෙතනට ගැලපෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ ඊසාක්ව කැප කරා දෙවියන් වහන්සේට. ඒ වගේම මෙතන ඊශ්‍රායලි කුළුඳුලන්වත් දෙවියන් වහන්සේට කැප කරා. ඉතින් මෙම ගණන් කතාවේ 18 16 අපිට ඉහතදී කිව්වා වගේ මේ දෙවියන් වහන්සේ දිව්‍යමය තේරීමක් සහ ගැලවීමේ ක්‍රියාවේ නික්ම යාමේදී ඊශ්‍රායල් මුදවා ගැනීම සහ ඔහුගේ මැදිහත් වීම පිළිබඳව නිරන්තරව මතක් කිරීමක්. එය දෙමව්පියන්ට මතක් කිරීමක් විශේෂයෙන්ම. ඔවුන් ආදරය කරන දරුවන්ව දෙවියන් වහන්සේ කියනවා ඔවුන් මට අයිති කියන බව දෙවියන් වහන්සේ එම දෙමව්පියන්ට මතක් කර දෙනවා. ඉජිප්තු කුළුඳුලා කියන්නේ අහංකාර බලය සහ උඩඟු කමේ මූලාශ්‍රයක් වුණා. නැවතත් අපි අපේ හදවත දෙවියන් වහන්සේට විවෘත කරමු. තෝරා එකේ කියනවා අපිට සෑම ආශිර්වාදයක්ම සෑම දෙයක්ම මෙටීරියල් දේවල් පවා අපිට ලැබෙන්නේ දෙවියන් වහන්සේගෙන් කියලා. ඒ වගේම කුළුඳුලා ගර්භාෂය තුල පටන් ගැනීමත් ඒ වගේම ලොව මැවීමත් මේ දෙකමත් සම්බන්ධ කරනවා. මොකද ඒට හේතුව නම් පළමු දේ දෙවියන් වහන්සේට අයිති කියන එක. එනම් දෙවියන් වහන්සේ ලෝකෙ මැව්වා නම් මේ සෑම දෙයක්ම දෙවියන් වහන්සේට අයිති. එහෙමනම් ඒ පළමු කුළුඳුලා දෙවියන් වහන්සේට කැප කරන්නත් කියන්නේ දෙවියන් වහන්සේට අයිතිවාසිකමක් තියෙන නිසා. උදාහරණයට පළමු ඵලය ලබා දීම ද්විත්වය කතාවේ 26 1 සිට 11 දක්වා. මෙයින් අපට පෙන්වනවා මේ සෑම දෙයක්ම සෑම ජීවිතයක්ම දෙවියන් වහන්සේ ලැබුණා වූ තෑග්ගක් බවයි. මොකද දෙවියන් වහන්සේ අපට ඒ දේ දුන්නා වගේ අපගේ මව්කරුවාට ඒ දේ ත්‍යාගයක් මෙන් දිය යුතු බව. එහෙනම් සතුන්ගේ ප්‍රථම ඵලය කැප කරන්න කියන්නේ ඉජිප්තුවේ මෙම සතුන් විශේෂයෙන්ම බැටළුවන් ගෞරවයට පාත්‍ර වූ සතුන් බවට පත් වුණා. ඒ වගේම මෙම ඉජිප්තුවේ සතුන් ඉජිප්තුවරුන් හිතුවා මෙම සතුන්ට අද්විතීය අద్භූත බලයක් තියෙනවා කියලා. එම දිව්‍යමය බලය තුලින් එම සත්තුන්ට මනුෂ්‍යයන්ව පවා නැගිටවන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා. ඇත්තටම සතෙක් කියන්නේ දිව්‍යමය බලයක් තියෙන අයෙක් නෙමෙයි, ජීවයක් නෙමෙයි. ඔවුන් බැලුවොත් දෙවියන් වහන්සේගේම මැවිල්ලයි. ඉතින් දෙවියන් වහන්සේ කියනවා මේ මාගේ මැවිල්ලයි. මේ මට අයිති කියලා. ඉතින් මනුෂ්‍යයා පමණක් නොව දිව්‍යමය අයිතිකරුවෙක් ඉන්නවා. ඒ තමයි අපේ දෙවියන් වහන්සේ. ඉතින් ජීවිතය කියන්නේ ස්වර්ගීක දීමනාවක් නැතිව බයොලොජිකල් ඉවෙන්ට් එකක් නෙමෙයි. ඉතින් අපි ගැන මේ මොහොතේදී හිතමු. මොකක්ද අපි මේ තුලින් ගන්නට පුළුවන් කියන දේ. ගැඹුරුම තේරුම නම් ඔබ කුළුඳුල් දරුවෙක් නොවුනත් මේ සියල්ලම අති මහත්ය. සෑම පුද්ගලයෙකුම මෙය වැදගත් වෙනවා. මොකද ආත්මිකව විසුද්ධ කිරීමක් අපි හැමෝටම තියෙනවා. බෝ කියන්නේ කැඳවීම ලෙස පෙන්වනවා. අපි ආත්මිකව අපගේ හොඳම දේ දෙවියන් වහන්සේට දිය යුතුයි. ගුණාංග කැපවීම, එතුමන්ගේ හඬට කීකරු වීම, තෝරා ගුරුවරු කියන්නේ පළමුව අපි දිය යුත්තේ අපගේ ශුද්ධභාවය කියන එක. අපි මේ ගැඹුරු මට්ටමින් බකෝර් සංකල්පය එහෙම නැත්නම් කුළුඳුලාගේ සංකල්පය ගැන හිතමු. තෝරා කුළුඳුලාව පිළිබිඹු කරන්නේ නායකත්වයක් හැටියටයි. ප්‍රඥාවේ ආරම්භය අපි නැගිටු සැනින් දෙවියන් වහන්සේට දවස කැප කරනවා. නින්දට යන විටත් ඒ වගේම අපගේ සිතුවිලිවල ක්‍රියාවන් වල ජීවත් වන සෑම මොහොතකම එතුමන්ට අපි මුලින්ම අපි කැප කර යුතුයි, මුලින්ම තැන දිය යුතුයි. ඒ වගේම අප උසස් කරන සිහි කල්පනාව සහ අරමුණු අපගේ ජීවිතයේ සම්පූර්ණ ගමන් පතය ඒ වගේම එම්ම සිතුවිලි තුලින් අපව දෙවියන් වහන්සේගේ තුලට උසස් කරනවා. අපගේ දවසේ යාඥාව, ජොබ් එක, හිතන දේ, ඉගෙන ගන්න විට, ආහාර ගන්න විට මේ සෑම තැනකදීම පළමුව දෙවියන් වහන්සේට සිතෙන් හෝ ක්‍රියාවෙන් අපි පළමු කොටස දිය යුතුයි. සාමාන්‍යයෙන් සෑම යුදෙව්වෙක්ම S2 අරපු ගමන උදේ නැගිටලා ඇඳින් බහින්නටත් කලින් ඔවුන් S2 විවෘත කරපු සැනින්ම මෙන්න මේ ආඥාව කියනවා. ඒ තමා මොඩේ අනි ලෙෆනේකා මෙලෙඛායි වෙඛයෝම් ශෙකෙර්තාබි නිෂ්මාති බෙකෙම්ලා රබා එමුනාතා කියලා. එහි තේරුම නම් මම ඔබට ස්තුතිවන්ත වෙමි ජීවමාන රජතුමනි, සදාකාලික රජතුමනි. ඔබ මාගේ ආත්මය මට ආපසු ලබා දී ඇත. මම ඔබට ස්තුතිවන්ත වෙමි. ඔබගේ විශ්වාසකම් වන්තකම මහත්ය කියන එක. ඉතින් ආදරණීය සහෝදරයා සහෝදරිය,
මෙම සරල වචන ටික දවසේ ඉතිරි කාලය තුල නැංගුරම් ලාමට ඔබට උපකාර කළ හැකි. ඉතින් මෙම බෝ කියන මෙම තෝරා පරශායකින් අපිට එකම දෙයක් අපේ දෙවියන් වහන්සේ පෙන්වනවා. ඒ තමා දෙවියන් වහන්සේට අපිව පළමු කොට දෙවියන් වහන්සේට අපි අයිති. අමතක කරන්න ඔබේ සතා සිව්පාවාගේ ජීවිතයට වඩා ඔබට දෙවියන් වහන්සේ දිනුනව මනුෂ්‍යයාගේ ජීවිතය වටිනාකමක් තියෙන බව අපිට මෙම බෝ කියන තෝරා පරශායකින් පෙන්වනවා. ඒ විතරක් නෙමෙයි දෙවියන් වහන්සේට අපි මුල් තැන හැම මොහොතකදීම ජීවිතේ ගන්න හැම තීරණයකදීම අපි කරන දේවල් වලදී අපි උන්වහන්සේට ඉදිරියේදී හැසිරෙන හැම දෙයකදීම දෙවියන් වහන්සේට මුල් තැන පළමු තැන දෙන්න. ඒක තමයි දෙවියන් වහන්සේ අද බලාපොරොත්තු වෙන්නේ මේ බෝ කියන තෝරා පරශායකේ. තෝරා කොටසේ කුළුඳුලාගේ මරණයේ රාත්‍රිය ගැන කියයි. මෙසියස් වහන්සේට දොරකඩ මත බැටළු පැටවාගේ රුධිරයේ සිට ඉජිප්තුවෙන් පිටව ගිය මිශ්‍ර සමූහයා දක්වා බාහුව සම්බන්ධතාවයක් ඇත. නික්ම යාම 12:12 අවසාන වසංගතයෙන් පසු වසංගතය එහි මෙසේ සඳහන් වේ. මන්ද මම ඒ රාත්‍රියේ ඉජිප්තු දේශය හරහා ගොස් ඉජිප්තු දේශයේ සිටින සියලු කුළුඳුලන්ට පහර දෙන්නෙමි. මිනිසා සහ මුර්ගයා යන දෙදෙනාටම සහ ඉජිප්තුවේ සියලු දෙවිවරුන්ට එරෙහිව මම විනිශ්චයන් ක්‍රියාත්මක කරමි. මම ස්වාමින් වහන්සේ වෙමි. පේසාකි පළමු දිනය කුළුඳුලාගේ මරණය දිනයයි. හේබ්‍රව් 1:6 යේෂුවා කුළුඳුලා ලෙස හඳුන්වනු ලබන්නේ ඔහු දෙවියන් වහන්සේගේ ගෘහය කෙරෙහි කුළුඳුලා වන අතර එය රෝම පොතේ පවසන පරිදි 8:29 සහ කොලොසි පොතේ 1:15ත් කොලොසි පොතේ 1:18ත් අපිට පෙන්වනවා දෙවියන් වහන්සේගේ අදෘශ්‍යමාන ස්වරූපයේ මුළු මැවිල්ලේ කුළුඳුලා අපේ මසායා යේෂුවා කියන එක. අපේ මසායා යේෂුවාව මෙසියස් කෙනෙකු ලෙස විශ්වාස කරන්නන් පේසාක් බැටළුවාගේ රුධිරය මෙසියස් වහන්සේගේ රුධිරයට සංකේතවත් කරනවා. ඒකට සමාන කරනවා. අපි මුලදී කිව්වා ෂෙකල් 5ක් දීලා ඒ තාත්තා විසින් තම පුතාව නිදහස් කරනවා කියන එක. එතකොට අපි මේක සම්බන්ධ කරනවා. අපි මුලදී කිව්වා එතනදී ඇයි ඒ ෂෙකල් 5 කියන්නේ? ඇත්තටම ඒකෙන් පිළිඹු වෙන්නේ මේ 5 කියන අර්ථය ආබ්‍රහම්ගේ නමට තියෙන අකුරු 5ක් පිළිබඳව. ඒ විතරක් නෙමෙයි. තෝරා එකේ තියෙනවා පොත් 5ක් තියෙනවා. ඉතින් මේ දෙකත් අපිට සම්බන්ධ කරනවා. ඇයි අද අපි තෝරා එක හරියාකාරව ඉගෙන ගන්නවා නම් අපේ ජීවිතය අද අපිට නිදහස් කරගන්නට මසායා යේෂුවා හරහා අපිට හැකියාව තියෙනවා. ඒ වගේම මෙතනදී තව දෙයක් කියන්නට ඕනේ. මම මුලදී පැවසුවා වගේම කොහොමද මේ ආබ්‍රහම් තම කුළුඳුල් පුත්‍රයා වූ ඊසාක්ව නිදහස් කිරීම සහ යේෂුවා තුලින් අප නිදහස් වීම පිළිබඳව. ඒ වගේම අපි බැලුවොත් එදා ආබ්‍රහම් තම කුළුඳුලාව ඊසාක්ව තම කැමැත්තෙන් තමා පූජා කළේ. ඒ ගුණාංග නිසායි ඊසාක් නැවත නැගිට්ටේ. තෝරාගත් කුළුඳුලා විදිහට ආබ්‍රහම් තම පුත්‍රයාව දෙවියන් වහන්සේ වෙනුවෙන් පූජා කරා එදා. ඔහු ආත්මිකව මිය ගියත් නැවත ඔහු නැගිට්ටා. ඒ වගේම අපි නික්ම යාමට යනකොට එදා අපිට දකින්න පුළුවන් සෑම ඊශ්‍රායල් කුළුඳුලෙකුටම මරණය අත් නොවි ඔවුන්ට ජීවනය ලැබුණා. ඒ වගේම යේෂුවා ස්වර්ගීය කුළුඳුලා විදිහට එම ඊසාක් මෙන් මරණයෙන් නැගිට්ටා. ඒ වගේම එදා දොරකඩ මත ඇතිරු බැටළුවාගේ රුධිරය මෙදා දෙවියන් වහන්සේගේ කුළුඳුලා වූ යේෂුවාගේ රුධිරය සංකේතවත් කරනවා. එතුමන්ගේ කුළුඳුලා වූ ඔහුගේ ආදරණීය පුත්‍රයාව ඔහුගේ කැමැත්තෙන්ම පූජා කිරීමට අප වෙනුවෙන් හුවමාරු කිරීමක්. එදා ආබ්‍රහම් ඊසාක්ව පූජා කිරීමට කතා කරන විට පියාගේ වචනයට කීකරුයි එම පූජාවට ඊසාක් ඇතුළු වුණා. ඒ වගේම තමා යේෂුවා තම පියාගේ කැමැත්තට යටත් වී අප වෙනුවෙන් ස්වර්ගෙන් පොළොවට ඇවිත් පූජාවක් වුණා. තමාගේ පියාගේ කැමැත්ත ඉටු කිරීමට. ඉතින් බලන්න එදා ආබ්‍රහම් දෙවියන් වහන්සේ වෙනුවෙන් පූජා කරා තමාගේ පුතාව. මෙදා දෙවියන් වහන්සේ අප වෙනුවෙන් පූජා කරනවා තමන්ගේ පුත්‍රයාව. බෝ පරෂාහි අපි ඉගෙන ගන්නේ බැටළු පැටවාගේ රුධිරයේ මිදීම ලබා දුන් ආකාරය ගැනයි. යේෂුවාගේ රුධිරයේ මිදීම ලබා දෙන ආකාරය මෙයින් තව තවත් පෙන්눔 කරනවා. අපි ඉගෙන ගත්තේ මෙයින් ඉජිප්තුවේ මිදීම ගැන සහ එය අවසාන මිදීම දෙසට යොමු වන ආකාරය ගැනයි. එනම් එලිදරව් තුලින් අපිට පෙන්නනවා. ඉතින් ඔබ සියලු දෙනාටම ශලෝම්. අපි ඊළඟ තෝරා පරශායකිනුත් නැවත හමු වෙමු.